හරි බාන්න අපි අද කතා කරන්න යන 2023 පාස් පේපර් එකේ MCQ එක රයිට්. එතකොට බලන්න මේ අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳලා ප්‍රශ්න 50ට හොඳ රිවිව් එකක් දෙමු. මේ බලලා මගෙත් එක්කම ප්‍රශ්න බලන්න, ඒත් එක්ක උත්තරේ බලන්න ඔයාට වැඩේ කරගන්න පුළුවන්ද කියලා. හරිද? රයිට්. එතකොට මේක සම්පූර්ණයෙන් ඔයා බලන්න. මොකද හේතුව මේකේ මම ප්‍රශ්න උත්තරේ විතරක් නෙවෙයි සම්පූර්ණයෙන් ඔයාට කතා කරනවා ඒ හා සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවද, ඒ වගේම දීලා තියෙන උත්තර මොන වගේද, ඒ වගේ හැදෙන්න පුළුවන් ප්‍රශ්න. ඔයා දන්නවා සාමාන්‍යයෙන් අපි MCQ එකක් කතා කරද්දී මේ ප්‍රශ්න වලට නැවත ආයි හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඔයාට මේකේ තියෙන ප්‍රශ්නයක උත්තරයක් ඊළඟ අවුරුද්දේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරිද? එහෙම තමයි ගොඩක් වෙලාවට පාස් පේපර් හැදිලා තියෙනවා. මතකද සමහර පාස් පේපර් කරද්දී මේ අවුරුද්දේ 16 වෙනි ප්‍රශ්නේ ලබන අවුරුද්දේ 16 වෙනි ප්‍රශ්න විදියටම අහලා තියෙන අවස්ථා අපිට හම්බෙලා තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් පේපර් එකක් නිර්මාණය වෙනකොට පාස් පේපර් දිහා බලාගෙන තමයි අලුතෙන් පේපර් එකක් හැදෙන්නේ. ඒ නිසා හොඳට මේක අයිඩියා එක ගන්න ඔළුවට කොහොමද වෙන්නේ කියලා. හරිද? රයිට්. බලන්න එතකොට පළවෙනි ප්‍රශ්නේ ඔයාලට කියනවා මේ පහත කවර ප්‍රකාශයක් නිවැරදි වෙනවද කියලා. එතකොට දැන් මෙතන අහලා තින්නා වගේ යුටිලිටි සොෆ්ට්වෙයාර්ස්, හරිද? ඊට පස්සේ කම්පයිලර්ස්ලා, සම්පාදකයෝ, ඊට පස්සේ හිමිකම් සහිත හිමිකම් රහිත වගේ කතන්දරයක්. හරිද? රයිට්. අපි එතකොට මුලින්ම පොඩ්ඩක් මතක් කරගෙනමු සොෆ්ට්වෙයාර් ටික ගත්තට පස්සේ ඒ වගේ වර්ගීකරණය කොහොමද තියෙන්නේ, ඊට පස්සේ මේවා අපිට කොහොමද පාවිච්චි කරන්න පුළුවන් කියන කතන්දර ටික. හරිද? රයිට්. එතකොට බලන්න මුලින්ම අපි ගත්තොත් එහෙම අපිට සොෆ්ට්වෙයාර් අරගත්තාම, හරිද? සොෆ්ට්වෙයාර් අපි මේවට කියනවා මෘදුකාංග කියලා. හරිද? මෘදුකාංග ගත්තට පස්සේ මෘදුකාංගවල අපිට කොටස් කීපයක් තියෙනවා. හරිද? අපි ගමු මෘදුකාංග ප්‍රධාන වශයෙන් අපිට වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියනවා සිස්ටම් සොෆ්ට්වෙයාර්. හරිද? සිස්ටම් සොෆ්ට්වෙයාර් කියන ඒවා. හරිද? ඊට පස්සේ ආයෙත් තියෙනවා අපිට මොනවාද? ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. හරිද? ඇප්ලිකේෂන් අපි මේවට කියනවා යෙදුම් මෘදුකාංග කියලා. මේවට අපි කියන්නේ යෙදුම් මෘදුකාංග, මේ වෙවිලා පද්ධති මෘදුකාංග. හරිද? පද්ධති මෘදුකාංග කියන ඒවා. හරිද? රයිට්. එතකොට අපි මුලින්ම කතා කරලිමු සිස්ටම් සොෆ්ට්වෙයාර් වල වර්ගීකරණය මොකක්ද කියන එක. රයිට්. අපිට සිස්ටම් සොෆ්ට්වෙයාර් ගත්තට පස්සේ මෙයාලව, හරිද? අපිට බෙදන්න පුළුවන් කොටස් කීපයකට. පළවෙනි එක තමයි මෙහෙයුම් පද්ධති. අපි කියන ඔපරේටින් සිස්ටම්. හරිද? මෙහෙයුම් පද්ධති කියන්නේ මේකේ තියෙන එක වර්ගයක්. හරිද? ඒකට ඕකේ අවුලක් නැහැනේ. හරිද? රයිට්. එතකොට ඊළඟට අපිට ගන්න පුළුවන් මෙහෙයුම් පද්ධති වලට පොඩි උදාහරණ කීපයක් අපි ඒත් එක්ක ලියමු. හරිද? අපිට ඔපරේටින් සිස්ටම් ගත්තාම ඔපරේටින් සිස්ටම් උත් අපිට වර්ග දෙකකට ගන්න පුළුවන්. වා දන්නවා එකක් මොකද්ද? එකක් ඇවිල්ලා අපිට free and open source operating system තියෙනවා. FOSS විදියට ගන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ වගේම තව තියෙනවා proprietary ඒවා. proprietary. හරිද? රයිට්. ඒ කියන්නේ මුදල් ගෙවලා ගන්න පුළුවන් ඒවා විදියට අපිට තවත් වර්ග දෙකකට මේවා බෙදන්න පුළුවන්. ඒතර අපි පොඩ්ඩක් සල්ලි ගෙවලා ගන්න ඔපරේටින් සිස්ටම් එකක් ලිව්වොත් එහෙම මොනවාද අපි පාවිච්චි කරන Windows කියන ඔපරේටින් සිස්ටම් එක අපිට නිකන් දෙන්නේ නැහැ. සල්ලි වලට තමයි දෙන්නේ. ඒතර free and open source විදියට අපිට ගන්න පුළුවන් software එකක්, මෘදුකාංගයක් නැත්නම් එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එකක් තමයි කවුද? Android. හරිද? Android වලට සල්ලි ගෙවන්න නැතුව නොමිලේ ලබා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ iOS ගත්තොත් එහෙම iOS, ඊට පස්සේ macOS වගේ ගත්තොත් ඒවා මොකද වෙන්නේ? ඒ ඔක්කොම සල්ලි ගෙවලා ගන්න ඒ විදිහට තමයි ගන්න වෙන්නේ. ඊට පස්සේ Linux based operating system ගත්තොත්, හරිද? Linux, ඊට පස්සේ Ubuntu වගේ operating system ගත්තොත් ඔයා දන්නවා ඒ ඔක්කොම POS එහෙම නැත්නම් අපිට නොමිලේ අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒ විදිහට තමයි ඒවා ගන්න පුළුවන්. හරිද? රයිට්. ඊට පස්සේ අපි ගත්තොත් ඔපරේටින් සිස්ටම් වලින් පොඩ්ඩක් අයින් වෙලා ඊළඟට අපි යමු ඊළඟ යෙදුම් සිස්ටම් සොෆ්ට්වෙයාර් වර්ගයට. එතකොට ඊළඟ සිස්ටම් සොෆ්ට්වෙයාර් වර්ගය විදියට වාට ගන්න පුළුවන් කවුද? යුටිලිටි ප්‍රෝග්‍රෑම්ස්. යුටිලිටීස්. හරිද? යුටිලිටි ප්‍රෝග්‍රෑම් අපි ඒවට කියනවා මොනවද? උපයෝගීතා වැඩසටහන් කියලා සිංහලෙන්. උපයෝගීතා වැඩසටහන්. හරිද? රයිට්. උපයෝගීතා වැඩසටහන් විදියට තව අපි ගත්තොත් එහෙනම් මොනවද වාට උදාහරණ විදියට තියෙන උපයෝගීතා වැඩසටහන් විදියට. අපි අපේ කම්පියුටර් එකක performance එක එහෙම නැත්නම් කාර්යක්ෂමතාවයේ කාර්ය සාධනය වැඩි කරන්න ගන්න මෘදුකාංග වලට තමයි අපි කියන්නේ යුටිලිටි ප්‍රෝග්‍රෑම් එකක් කියලා. ඒතර යුටිලිටි ප්‍රෝග්‍රෑම් එකක් විදියට වාට අපේ කම්පියුටර් එකේ ගන්න පුළුවන් පළවෙනි එක්කෙනා තමයි කවුද? අපේ disk clean up වගේ වැඩසටහන්. disk clean up. හරිද? රයිට්. බලන්න අපි ගමු disk clean up. ඊට පස්සේ ඔයා දන්නවා අපේ කම්පියුටරේ fragmentation නවත්තන්න disk defragmentation කියන
defragmentation හරිද right මෙන්න මේවා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් disk cleanup සහ disk defragmentation කියන software එක හරිද ඊට පස්සේ තව ගත්තොත් එහෙම ඔයා optimize කරනවා ඔයාගේ computer එක optimization වලට පාවිච්චි කරන ඕනම software එකක් ඔයාලට utility program එකක් විදිහට ගැනීමේ හැකියාව තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ හරිද right එතකොට disk partition කරන ඒවත් මේවට දාන්න පුළුවන් ඕනනම් disk එකක් අරගෙන partitioning කරන්න පාවිච්චි කරන software පවා utility program තව ගත්තොත් එහෙම antivirus guard virus guard එකක් ගත්තොත් antivirus guard හරිද right ඊට පස්සේ තව ගත්තොත් එහෙම screen servers වගේ ඒවා හරිද ඔයා පාවිච්චි කරන්නේ වාගේ computer එකේ screen servers screen server හරිද ඒවා ඔක්කොමයි දෙන්නේ utility programs ගණයටම තමයි හරිද right එතකොට අපි දෙකක් කතා කරා සිස්ටම් වල එකක් ඔපරේටින් සිස්ටම් අනිත් එක යුටිලිටි ප්‍රෝග්‍රෑම්ස් අපි යමු තව ටිකක් එහාට කතා කරන්න ඊළඟ කතාව තමයි OS යුටිලිටීස් වලට පස්සේදී ඔයාට හම්බ වෙනවා මේ වැඩේදී කවුද පරිවර්තකයෝ ට්‍රාන්ස්ලේටර්ස්ලා අපි ඒගොල්ලන්ට කියනවා පරිවර්තක වැඩසටහන් හරිද right පරිවර්තකයෝ අපිට කී දෙනෙක් ඉන්නවද ප්‍රධාන වශයෙන් අපිට පරිවර්තකයෝ ඉන්නවා පළවෙනි එක කෙනා ඇවිල්ලා assembly හරිද assembly කියන භාෂාවෙන් ලියන දේවල් assembler පාවිච්චි කරලා අපිට පුළුවන් machine code එකක් කරන්න. හරිද? ඒතකොට assembler කියන්නේ එක පරිවර්තකයෙක්. දෙවෙනි එක කෙනා තමයි අපිට ගන්න පුළුවන් කවුද? compiler සම්පාදක compiler ඊට පස්සේ තුන්වෙනි එක කෙනා විදිහට අපිට ගන්න පුළුවන් කවුද? interpretersලා. interpreter හරිද interpretersලා ගන්න පුළුවන් ඒගොල්ලන්ට අපි කියනවා අර්ථ වින්‍යාසක කියලා මේගොල්ලෝ ඉල්ලා අර්ථ වින්‍යාසක මේගොල්ලෝ සම්පාදක හරිද මම ඒත් එක්කම අර පොඩ්ඩක් මතක් වෙන මේ පැත්තෙන් නෝට් කරන්න assembler පාවිච්චි කරන්නේ assembly language එකකින් ලියන දේවල් හරිද මොනවා කරන්නද machine code එකක් කරන්න machine code එකක් compiler ගත්තොත් එහෙම වාට Java වලින් ලියන program එකක් ගත්තොත් හරිද ඔයා Pascal වලින් ලියන program එකක් ගත්තොත් C++ වලින් ලියන program එකක් ගත්තොත් ඒවා compiler පාවිච්චි කරලා තමයි machine code එකක් වෙන්නේ ඒ වගේම interpreter එක උදාහරණයක් තමයි අපි ඒ වලට කතා කරන Python කියන language එක Python ගත්තොත් අන්න interpreter පාවිච්චි කරලා තමයි Python වලින් ලියන දේවල් machine code එකක් බවට පරිවර්තනය වෙන්නේ හරිද ඔන්න ඔය දේවල් ටික ඔය සම්බන්ධව මතක තියෙන්න ඕන right තව ගත්තොත් එහෙම මේකේ තව පොඩි වර්ගීකරණයක් වාට ගන්න පුළුවන් ඕනනම් කවුද අපේ system software වලට දාවක මෘදුකාංග අයිති වෙනවා drivers හරිද අපි සාමාන්‍යයෙන් ඔයා දන්නවා drivers ගන්න මොනවා වගේ වැඩ වලටද අපේ computer එකේ අපිට අවශ්‍ය වෙනවා එක sound drivers උමනා වෙනවා අපේ computer එකේ ශබ්දය වගේ දේවල් අපිට අවශ්‍ය වෙලාවට අහන්න කරන්න sound drivers ඕන වෙනවා VGA drivers ඕන වෙනවා graphics වගේ දේවල් හදාගන්න හරිද ඒ වගේ drivers ටිකත් මෙන්න මේ system ගණයටම තමයි වාට අයිති වෙන්නේ ඊළඟට අපි ගියොත් එහෙම ඔහොමම application පැත්තට හරිද application පැත්තට application softwares ගත්තට පස්සේ ඒවත් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වාට ගන්න පුළුවන් එකක් තමයි කවුද අපි කියනවා මේ generic software generic එහෙම නැත්නම් අපි මේවට කියනවා COTS හරිද පෙරනිමි package හරිද ඒ කියන්නේ මේ අපි වෙනුවෙන් විතරක් හදපු දේවල් නෙවෙයි සමස්ත පොදුවේ ජනයා වෙනුවෙන් නිර්මාණය කරපු දේවල් වලට අපි කියනවා පෙරනිමි පැකේජ් කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් කවුද ඔයාගේ ඔෆිස් පැකේජ් එක? ඔෆිස් පැකේජ් එක ගත්තොත් මොකද වෙන්නේ? අන්න ඒක මේ මට විතරක් හදපු එකක්ද? අපෝ නෑ ඔයාලට ඔෆිස් පැකේජ් එකත් එක Word ගන්න පුළුවන්. ඊට පස්සේ PowerPoint ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාලට තව මොනවද පුළුවන්? ඔයාලට Excel ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාලට තව OneNote වගේ එකක් ගන්න පුළුවන්. හරිද? ඔයගේ software set එකක් ඔයාලට හම්බ වෙනවා අන්න office package එක ඔයා ගත්තට පස්සේ හරිද ඊට පස්සේ තව උදාහරණයක් ගත්තොත් එහෙම ඔයා computer එකේ අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න ගන්න ඕනම web browser එකක් ගත්තොත් එහෙම මොනවද උදාහරණ Firefox ගත්තොත් එහෙම ඊට පස්සේ Google Chrome එක ගත්තොත් එහෙම ඊට පස්සේ Brave browser එක ගත්තොත් එහෙම ඒ ඔක්කොම අයිති වෙන්නේ අන්න මේ පැත්තට තමයි. හරිද ඊට පස්සේ අපි තව જાතියක් ගත්තොත් එහෙම Adobe package එක ගත්තොත් Adobe හරිද Adobe package එක ගත්තොත් ඔයා දන්නවා ඒකේ මොකද වෙන්නේ? ඔයාලට Photoshop හම්බ වෙනවා
හරිද Photoshop හම්බ වෙනවා ඊට පස්සේ ඔයාලට හම්බ වෙනවා photos light up කරන්න Lightroom වගේ softwares හම්බ වෙනවා ඊට පස්සේ ඔයාලට website වගේ දේවල් build කරන්න ඕන නම් Dreamweaver හම්බ වෙනවා හරිද Dreamweaver හම්බ වෙනවා හරිද ඊට පස්සේ ඔයාලට තව video edit කරන්න ඕන නම් Adobe Premiere Pro හම්බ වෙනවා Premiere Pro හම්බ වෙනවා ඒතර ඔන්න වගේ ඔයාලට software setup එකක් මොකක්ද එක්ක හම්බ වෙනවා right ඊට පස්සේ අපි පොඩ්ඩක් කතා කරොත් එහෙම තව generic softwares ඕන තරම් තියෙනවා හරිද generics ගත්තොත් එහෙම වගේ එක generics ගන්න පුළුවන් right අපි තව ගත්තොත් එහෙම වෙන අනිත් වර්ගය අපි කියනවා custom software හරිද custom software ඒ කියන්නේ ඔයාගේ මොන හරි අවශ්‍යතාවයක් වෙනුවෙන් ඔයා නිර්මාණය කරගන්න මෘදුකාංගයක් ඔයා හිතන්න ඔයාට තියෙනවා Kiehl's එක වගේ මොන හරි shop එකක් හරිද අන්න ඔයාට පොඩි සුපර් මාකට් එකක් වගේ ඒ වගේ එකට ඔයා නිර්මාණය කරගෙන POS system එකක් ගත්තොත් point of sale system එකක් ගත්තොත් අන්න custom software එකක් හරිද ඊට පස්සේ ERP system එකක් ගත්තොත් ERP එක ERP පද්ධතියක් ආයතනයක සේවන සියලුම HR management ඊට පස්සේ සේවකයන්ගේ salaries හදන දේවල් හරිද ඒ වගේ හැමදේම අන්න ERP එකක් ගත්තොත් ඒකත් ඇවිල්ලා custom software ගණේට ඔයාලට දාන්න පුළුවන්. හරිද? තව ඕනනම් ඔයා ගත්තොත් එහෙම ඔයාලට computer games ගත්තොත් ඒ ඔක්කොම application software ගණේට තමයි ඉති වෙන්නේ. හරිද? game එකක් ගත්තොත් එහෙම ඔයා games ගන්න ඔයාගේ උමනාවනේ සරලම කතාව application software එකක් කියන එකේ සරල අර්ථය මොකද්ද? applications කියලා කියන්නේ පරිශීලකයාගේ විවිධ අවශ්‍යතාවල වලට තමයි අපි මේව ගන්නෙ. හරිද? application කිව්ව ගමන් මතක් වෙන්න ඕනේ මේ users ලගේ එක එක වැඩ කරගන්න ඕන නම් user requirements fulfill කරන්න. හරිද? user requirements වලට දාලා දේවල් කරගන්න. තමයි අපි application software ගන්නවා. chat කරන්න ඕන නම් WhatsApp එක දාගන්න ඔයාගේ machine එකට. හරිද? එක්ක phone එකට. ඔයාට Facebook යන්න ඕන නම් Facebook application එක ඔයා දාගන්නවා. හරිද? ඒතර එතනින් තමයි මේ app කියන එක හැදුනේ ඔන්න ඔතනින්. හරිද? ඒතර ඔන්න ඔය දේවල් තමයි මෘදුකාංග සම්බන්ධයෙන් ඔයා දැනගන්න ඕන දේවල් වෙන්නේ. හරිද? right. ඒතර මෙන්න මේ සංකල්ප ටික ඔයාට software ගැන හොඳ idea එකක් තියෙනවා නම් ඔයාට වඩාත් හොඳයි මෙන්න මේ දේවල් ටික. හරිද? right. ඒතර මම ගත්තා softwares ගත්තට පස්සේ මේ විදිහට ලොකු වර්ගීකරණයක්. හරිද? translators ලා set එක ගැන ඊට පස්සේ applications ගත්තාම generic සහ custom කියලා වර්ග දෙකකට වර්ගීකරණය කළා. ඒවට උදාහරණ කතා කරා. ওই දේවල් ටික මතක තියාගන්න ඕන. right. එතනින් මම ආයෙ එනවා පොඩ්ඩක් මෙන්න මේ හරියට. හරිද? පොඩ්ඩක් බලන්න මේ අපි මෙන්න මෙතෙන්ට එමු software තවදුරටත් ඔයාලට වර්ගීකරණය කරන්න පුළුවන්. හරිද? තව ඔයා පළවෙනි පාඩමේදී වගේ මේක ඉගෙන ගන්නවා කොහොමද? ඔයාලට මෙතෙන්දී හම්බ වෙනවා softwares කියන ඒවා FOSS ඒවා සහ free and open source සහ paid proprietary softwares විදිහටත් මේවා වර්ගීකරණය කරන්න පුළුවන්. හරිද? එකක් තමයි එතකොට අපි ගන්නවා මේ free and open source software විදිහට ඊට පස්සේ අනිත් එක ඇවිල්ලා අපි කියනවා මොනවාද? proprietary software විදිහට. හරිද? free and open source එකක් විදිහට ගත්තොත් මොනවද ගන්න පුළුවන්? FOSS කියලා කියන්නේ අපිට නොමිලේ අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංග. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම එකක් ඇවිල්ලා අපිට ගන්න පුළුවන් Firefox කියන software එක. Firefox. හරිද? ඔයාලට මම පෙන්නලා තියෙනවා Firefox ගත්තාම nightly ඊට පස්සේ developer version කියලා තියෙනවා ඔයාලට ගන්න පුළුවන්. හරිද? මේ විදිහට ඔයාලට එක එක විදිහට ඔයාලට මේ Firefox කියන software එක ඩවුන්ලෝඩ් කරගැනීමේ පහසුකම තියෙනවා. හරිද? ඊට පස්සේ proprietary එකක් විදිහට ගත්තොත් එහෙම මොනවද ඔයාලට proprietary ගන්න පුළුවන්? අන්න අර application software වලට අපි කතා කරපුම office package එක ගත්තොත් මේ පැත්තට පොදුවේ දාන්න පුළුවන්. Adobe package එක ගත්තොත් එහෙම ඔයාලට මේ පැත්තට පොදුවේ දාන්න පුළුවන්. ඒතර ඔන්න ඕවා අයිති වෙනවා proprietary software ගණයට. හරිද? ඒතර මතක තියාගන්න ඔන්න ඕක තමයි මේගොල්ලන්ගේ වර්ගීකරණය. ඒතර අපි කතා කරා මෙන්න software වල වර්ගීකරණයක් සම්පූර්ණයෙන්ම හරිද? මෘදුකාංග වල වර්ගීකරණයක් system application වලට අදාළව ලස්සන වර්ගීකරණයක්. මෙතෙන්ට තව දැම්මොත් එහෙම ඔයාට ඔය හම්බෙන්න මොනවාද? CentOS වගේ operating system එකක් ගත්තොත් මම ඒක චුට්ටක් මෙතෙන්ට ලියන්න. හරිද? CentOS ගත්තොත් එහෙම මොකද වෙන්නේ? ඒකත් අයිති වෙන්නේ ඔය Fedora. මෙන්න මේකත් Fedora CentOS. හරිද? CentOS ඒවට මුදලක් ගෙවීමක් කරන්න නැතුව අන්තර්ජාලයෙන් ගන්න පුළුවන් දේවල්. තව ගත්තොත් FreeBSD කියන software එක FreeBSD. හරිද? ඒතර ඔන්නවා අයිති වෙනවා FOSS පැත්තට. හරිද? right. ඒතර ඔන්න ඔය ටික ඔයාලට මේ ප්‍රශ්නේ සම්බන්ධව හොඳට මතක තියෙනවා නම් ගේමක් නැතුව ප්‍රශ්නට උත්තරේ ලියා ගන්න පුළුවන් වෙනවා. හරිද? දැන් අපි යමු ප්‍රශ්නෙට. බලන්න අපේ ප්‍රශ්නේ දැන් අපිට පුළුවන් ප්‍රශ්නට ලේසියෙන් උත්තරේ ගන්න. පළවෙනියටම අපිට කියනවා බලන්න පහත කවර ප්‍රකාශය නිවැරදි වේද? හරිද? right. බලන්න එතකොට අපිට කියන්නේ පළවෙනි වගන්තියේ වදන් සැකසුම් සහ පැතුරුම්පත් මෘදුකාංග උපයෝගීතා මෘදුකාංග ප්‍රවර්ගයට අයත් වෙනවලු. හරිද?
ඔෆිස් සහ පැතුරුම්පත් ස්ප්‍රෙඩ්ෂීට් කියන ඒවා උපයෝගීතාවලු. හරිද? අපෝ නෑ වැරදීනේ. හරි දැන් ඔයාලට අපි ටිකකට කලින් කතා කරා ඒවා ඉතින්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් යෙදුම් මෘදුකාංග ගණයට. එතකොට ඒවා පළවෙනි වගන්තිය ඔයාලට ගන්න පුළුවන් මොකද වෙන්නේ? ඔයාලට මෙතනින් ඒක වැරදි වගන්තියක් විදියට අයින් කරලා දාන්න පුළුවන් එක වැරදි. හරිද? රයිට් බලන්න B දෙවෙනි එක ඔයාලට කියනවා සම්පාදකයක් ක්‍රමලේඛ පරිවර්තකයකට උදාහරණයක්. මොකද වෙන්නේ? අන්න නිවැරදි වගන්තියක් නේ. ඒක හරි. ඒක ඕකේ. හරිද? B කියන වගන්තිය හරි වගන්තියක්. හරිද? ඊට පස්සේ බලන්න C වල ඔයාලට කියනවා හිමිකම් සහිත ප්‍රොප්‍රයිටරි මෘදුකාංගයක් එහි බලපත්‍රය රහිතව භාවිතා කිරීම නීති විරෝධී වෙනවලු. අනිවාර්යෙන්ම ඔයා සල්ලි ගෙවන්න ඕන එකක් ඒකේ බලපත්‍ර නැතුව පාවිච්චි කරොත් ඒක නීති විරෝධී සොෆ්ට්වෙයාර් එකක් ගන්නට අයිති වෙනවා. අපිට ලේසියෙන්ම පළවෙනි උත්තරය යන්න පුළුවන් කියන එකටද පස්වෙනි උත්තරේට B සහ C පමණයි. අනිත් ඒවා වැරදි වගන්තියක් විදිහට ඒව අයින් කරන්න පුළුවන්. හරිද? ඒතර හරිම සරලයි. හැබැයි ඔයාට අර මෘදුකාංග කියන කතන්දරය ගැන හොඳ අයිඩියා එකක් තියෙන්න ඕන මේ ප්‍රශ්නේ වාට ලස්සනට කරගන්න ඕන නම්. හරිද? රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට දෙවෙනි එකට. හරිද? රයිට්. බලන්න දෙවෙනි එකේ වාට කියනවා මෙහෙම අපිට කියනවා ශිෂ්‍ය තොරතුරු පද්ධතියකට සිසුන්ගේ පෞද්ගලික තොරතුරු සහ ඔවුන්ගේ විභාග ලකුණු ආදානය කරනවලු. හරිද? ඊට පස්සේ විෂය ලකුණු පරාසය බිඳුවේ සිට 100 තෙක් වෙනවලු. අන්න විෂය ලකුණු කියන දේවල් ආදානය කරද්දී බිඳුවත් 100ත් අතර. ඒතර මේ මොකද්ද බලන්නේ? පරාස පරීක්ෂාවක්, රේන්ජ් එකක්. අපි දත්ත වළංගුතා පරීක්ෂණ ක්‍රම කීපයක් ගැන කතා කරනවා මොනවාද? ඇති බව, වර්ග, පරාස කියලා ಜಾති තුනක් ගැන. හරිද? එතකොට මේවා එන්නේ කොහෙන්ද? දත්ත සැකසුම් ජීවන චක්‍රය කියන එකේ පළවෙනියටම අපි කතා කරනවා දත් එක් රැස් කිරීම. ඊට පස්සේ දෙවෙනියට අපි කතා කරනවා මොකද්ද? දත්ත වළංගු කිරීම. ඉස්සර නම් දත්ත ආදානයක් ගැන කතා කරා මතකද? ඊට පස්සේ තුන්වෙනියට අපි කතා කරනවා දත්ත සැකසීම කියන කතන්දර ටික. හරිද? රයිට්. එතකොට මෙතෙන්දි බලනවාට කියනවා සිසුවෙකු පරාසය බිඳුවත් 100ත් අතර වෙනවලු. හරිද? සිසුවෙකු අනිවාර්ය සහ වෛකල්පික තෝරාගත හැකි විෂයන් එකතුවක් හදාරා අදාළ විභාගයන්ට පෙනී සිටිය යුතුය. පහත කවරක් ඉහත පද්ධතියට සුදුසු දත්ත වළංගු කිරීමේ ක්‍රමයක් වෙනවද කියලා තමයි වගෙන් අහන්නේ. බලන්න පළවෙනිට කියනවා සිසුවෙකු පෙනී සිටි නොසිටි සෑම විෂයකම ලකුණු සඳහා තත්ත්වතා පරීක්ෂාවක්. පෙනී සිටියද නැද්ද කියලා බලන එක සෑම විෂයකටම ලකුණු සඳහා තත්ත්වතා පරීක්ෂාවක් කරන්න පුළුවන්. මොකද ඔයා කියන්නේ කියන්නේ හරිද? දැන් තත්ත්වතා පරීක්ෂාවක් කරනවා කියන එකේ අදහස මොකක්ද? අපි data තියෙයිද බලනවා. දැන් ඔයා email එකක් ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? email options වලට ගියාට පස්සේ ඔයා email එකට ඔයාගේ email address එක නොගා password එක නොගා ඉස්සරහට යන්න හදුවොත් ඔයාට රතු පාට එක data required කියලා පෙන්නලා ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. ඒ වගේක් තමයි තත්ත්වතා පරීක්ෂාවක් කියලා අපිට කියන්නේ. හරිද? ඒ බලන්න B වල කියනවා ආදානය කළ විභාග ලකුණු බිඳුවත් 100ත් එක් දැයි සෙවීමට පරාස පරීක්ෂාවක්. හරියටම හරි. ඒ වගන්ති හරියටම හරි BC. හරිද? B කියන එකේදී ආදානය කළ විභාග ලකුණක් බිඳුවේ සිට 100ත් එක් දැයි සෙවීමට පරාස පරීක්ෂාවක් කරන්න පුළුවන්. හරිද? ඒතර B වගන්තිය නිවැරදි. C වල කියනවා සිසුවාගේ දුරකථන අංකය සඳහා කළ ආදානය ඉලක්කම් පමණක් ඇති බව සහතික කිරීමට දත්ත වර්ග පරීක්ෂාවක්. අනිවාර්යෙන් වර්ග පරීක්ෂාවකදී අපි numbers ද තියෙන්නේ එහෙම නැත්නම් text data ද තියෙන්නේ කියන දේවල් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අපිට යන්න පුළුවන් උත්තරේ පස්වෙනි එකට දෙවෙනි ප්‍රශ්නෙට. හරිද? බලන්න එතකොට දෙවෙනි ප්‍රශ්නේ අපිට කියනවා මෙහෙම බලන්න ශිෂ්‍ය තොරතුරු පද්ධතියක්. හරිද? සිසුන්ගේ පෞද්ගලික තොරතුරු සහ ඔවුන්ගේ විභාග ලකුණු ආදානය කරනවලු. විෂයක ලකුණු පරාසය බිඳුවේ සිට 100 තෙක් වෙනවලු. හරිද? එතකොට අපි මේ කියලා තියෙන දේවල් පොඩ්ඩක් අපි නෝට් කරගමු. ඔයා ප්‍රශ්නේ උනත් විභාගෙදි කරනකොට මේ දේවල් අනිවාර්යෙන් කරන්න. එතකොට සිසුන්ගේ පෞද්ගලික තොරතුරු සහ ඔවුන්ගේ විභාග ලකුණු ඇතුළත් කරනවලු පද්ධතියේ තියෙන්නේ විෂයක ලකුණු පරාසය. බලන්න විෂයක ලකුණු පරාසය බිඳුවත් 100ත් අතර. මෙන්න මෙතන පොඩි වැදගත් කැලලක් තියෙනවා. තෙක් වේ සිසුවෙක් අනිවාර්ය සහ වෛකල්පිත විෂයන් තෝරාගත හැකි. ඒ කියන්නේ පොඩි ඔප්ෂනල් සබ්ජෙක්ට් ටිකකුත් තියෙනවා. එයාලා අනිවාර්යෙන් කරන්න ඕනේ කම්පල්සරි සබ්ජෙක්ට් ටිකකුත් තියෙනවලු. එකතුවක් හදාරා අදාළ විභාගයන්ට පෙනී සිටිය යුතුය. පහත කවරක් ඉහත පද්ධතියට සුදුසු දත්ත වළංගුතා ක්‍රමවේදයක් වෙනවද කියලා තමයි අහන්නේ. ඒතොර සිසුවෙකුට අනිවාර්ය සහ වෛකල්පිත තෝරාගත හැකි විෂයනුත් මේක අස්සේ තියෙනවලු. හරිද? right. ඒතොර අපි බලමු දැන් අපි මේකට මේ අපෙන් අහන්නේ මේ වළංගුතා පරීක්ෂාවක් ගන්න. ඒතොර වළංගු කිරීමේ පරීක්ෂාව එහෙම නැත්නම් වළංගුතා පරීක්ෂාව කියන එක අපිට හම්බෙන්නේ කොතනද? අපිට මෙයාම හම්බෙනවා පළවෙනි පාඩමේ අපි කතා කරනවා දත්ත සැකසීමේ ජීවන චක්‍රය කියලා එකක්. data processing life cycle. ඒකෙදි මොකද වෙන්නේ? දත්ත මුලින්ම අපි දත්ත එකතු කර ගන්නවා ඊට පස්සේ වළංගුතාවයක් කරනවා ඊට පස්සේ data process කරනවා. හරිද? එතකොට ඒතර අපි පරණ සිලබස් එකේ දත්ත මොනවද මුලින්ම කතා කරේ අපි? දත්ත එකතු කිරීම ඊට පස්සේ දත්ත වළංගු කිරීම දත්ත ආදානය කිරීම කියලා එකකුත් ඕකස්සේ අපි
කතා කරා. හරිද? එතකොට මේ දත්ත වළංගු කිරීම ගත්තට පස්සේ ඔයා දන්නවා ප්‍රධාන ආකාර කීයක් තියෙනවා? තුනක් තියෙනවා. එකක් ඇති බව පරීක්ෂාව, අනිත් එක වර්ග පරීක්ෂාව, අනිත් එක පරාස පරීක්ෂාව විදිහට අපිට මේ පරීක්ෂා ආකාර හරිද? තුනක් තියෙනවා. තව එකක් මම ඔයාලට කියලා දුන්නා සෝදිසි අංක පරීක්ෂාව කියලා එකකුත්. හරිද? රයිට්. එතකොට ඇති බව පරීක්ෂාව කියන්නේ මොකද? අපි ඒකටම කියන තව නමක් තමයි තත්ත්වතා පරීක්ෂාව කියන එක. ඇති බව එහෙම නැත්නම් තත්ත්වතා පරීක්ෂාවක් කියලා අදහස් කරන්නේ data තියෙයිද බලන එක. ඔයා ඊමේල් එකක් හදන්න යද්දි ඊමේල් ඇඩ්‍රස් එකක් ක්‍රියේට් කරන්න යද්දි ඔයාට ඔයාගේ නම ගම දාලා හරිද වයස දාලා ඔයාට සබ්මිට් කරන්න තියෙනවා. එතෙන්ට ඔයා ෆස්ට් නේම් ලාස්ට් නේම් කියන බොක්ස් දෙක ටෙක්ස්ට් බොක්ස් දෙක ෆිල් කරන්නේ නැතුව ඔයා සබ්මිට් කරත් ඔයා දැකලා තියෙනවා එතන රතු පාට කොටුවක් වැටිලා රික්වයර්ඩ් මේ මට දත්ත අනිවාර්යෙන් දාන්න. දැන් මේ නැත්තම් ඉස්සරහට යන්න දෙන්න බෑ කියලා ඔයාට කියනවා. අන්න තත්ත්වතා පරීක්ෂාව. ඊට පස්සේ වර්ග පරීක්ෂාව මොකක්ද? ඇති බව වර්ග. හරිද? වර්ගය කියලා කියන්නේ දත්ත ටෙලිෆෝන් නම්බර එකක් වගේ දෙයක් ඔයා ඉලක්කමකින් නොදා ඔයා දාන වචනේ. අන්න එතකොට වර්ග පරීක්ෂාව සාර්ථකයි. හරිද? අන්න ඒ වගේ. ඒ පරාස පරීක්ෂාව කියන්නේ අන්න විෂය ලකුණු ආදානය කරද්දී මේ ප්‍රශ්නේ වගේ 0ත් 100ත් අතර ලකුණු ඇතුළත් කරන්න ඕනද කියලා චෙක් කරනවා. රයිට්. අපි දැන් එමු ප්‍රශ්නෙට බලන්න පළවෙනි වගන්තිය. ඔයාලට කියනවා සිසුවෙකු පෙනී සිටි ඇලයිරක් නොසිටි සෑම විෂයකම ලකුණු සඳහා තත්ත්වතා පරීක්ෂාවක් කරන්න ඕලු. දැන් බලන්න දත්ත අපි තත්ත්වතා පරීක්ෂාවක් කරන අවස්ථාවකදී හරිද අපි ඇති බව පරීක්ෂාව කියන ඕගේ සරල අදහස. හරිද? ඒතර මේකේ පළවෙනි වගන්තියේදී අපිට කියන්නේ මේ ළමයා මේ විභාගයට එහෙම නැත්නම් මේ සෑම විෂයකටම ලකුණු සඳහා යා විෂයකට මොකක් හරි දෙයකට පෙනී සිටියද නැද්ද කියලා බලන එක. හරිද? එතකොට මේ වගන්තිය ඇවිල්ලා සම්පූර්ණයෙන්ම මේ දත්ත වළංගු කිරීමකට යෝග්‍ය වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි හරිද ඔයා බලන්න ආදානය කරන දත්තවල නිවැරදි බව තහවුරු කරනවට වඩා හරිද මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ මොකද්ද? අදාළ ශේෂ්ත්‍ර හිස් වෙලා තියෙනවද නැද්ද කියලා බලන එක තමයි අත්‍යවශ්‍ය කාරණාව. හරිද? එතකොට මෙයා මේ මොකක් හරි ලබාගත් සියලුම විෂයන් සඳහා ලකුණු ඇතුළත් කිරීම වැදගත් තමයි. හරිද? දැන් මෙම පරීක්ෂාවේදී අපි මොකද වෙන්නේ? ලකුණු වල වළංගුභාවය නිශ්චිතව සඳහන් කිරීමක් වෙන්නේ නැහැ මේ වගන්තිය ඇතුළේ. මේ වගන්තිය ඇතුළේදී ළමයාගේ ලකුණු වල දේවල් ටිකක් කියාගන්න පොඩි අමාරු ගතියක් තියෙනවා මේ පළවෙනි A කියන වගන්තිය ASCII. හරිද? ඒක චුට්ටක් අපි තියලා B බලමු. ආදානය කළ විභාග ලකුණු 0ත් 100ක්දයි සෙවීමට. අන්නවට මේ ප්‍රශ්න ඇතුළෙත් ඒක කියලා තිබ්බා. පරාස පරීක්ෂාවක් ඒකට යෝග්‍යයිලු. ආදන්න මේ වගන්තිය හරියටම හරි. හරිද? ඊට C වල කියනවා සිසුවාගේ දුරකථන අංකය සඳහා කළ ආදානයේ ඉලක්කම් පමණක් ඇති බව ඉලක්කම් පමණක් තියෙන එක සාතික කිරීම දත්ත වර්ග පරීක්ෂාවක්. මේකත් මොකද වෙන්නේ? නිවැරදි වගන්තියක් තමයි. ඒතර BC හරි කියන එක ඔයාලට පැහැදිලි. ඒතර මේ A වගන්තියත් එක්ක පොඩි ඔයාලට අවුලක් වෙනවා විභාග වෙලාවදී මේක බලද්දී හරි නේද වගේ එකක් හිතෙනවා. හැබැයි ඔයා බලන්න ABC කියලා උත්තරයක් මෙතන නැහැ. ඔයාලට ඒ වාව අමාරුවේ දාලා තියෙනවා. නමුත් ලොකුවට ඔයාලට ඒක කම්ප්ලෙක්ස් කරලා නැහැ. හේතුව මේගොල්ලෝ ABC වගන්තියක් දීලා නැහැ. ඒකට ඔයාලට පැහැදිලිවම බලා ගන්න පුළුවන් දේවල් 0ත් 100ත් අතර පරාස පරීක්ෂාව දුරකථන අංකය සඳහා ආදාන ඉලක්කම් පමණක් ඇති බව සාතික කිරීම. ඒකට ඔයාලට ටක් ගාලා උත්තරේට යන්න පුළුවන් කීයටද? B සහ C උත්තරේ පස්වෙනි එකට. හරිද? රයිට් එතකොට ඔන්නෝමයි දෙවෙනි ප්‍රශ්නේ අපිට ලැබෙන්නේ. හරිද? රයිට් බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. රයිට් බලන්න අපිට කියනවා මෙන්න මෙහෙම තුන්වෙනි එකේදී පාසල් පුස්තකාලයක දැනට පවතින ග්‍රන්ථ කළමනාකරණ පද්ධතිය පරිගණකයක් මොනිටරයක් යතුරු පුවරුවක් පාසල් සහ මූසිකයක් යොදාගෙන භාවිතා කරනවලු. පුස්තකාලේ දැනට පවතින මේ බුක් මැනේජ්මන්ට් සිස්ටම් එකේ ඔයාලට තියෙන දේවල් කියනවා මොනවද තියෙනවා කියලා කියන්නේ පරිගණකයක් තියනවලු මොනිටරයක් තියනවලු යතුරු පුවරුවක් සහ මූසිකයක් තියනවලු. ඔයා මේ ප්‍රශ්න අනිවාර්යෙන් මේ විදිහට ගහලා වෙන් කරලා ලස්සනට වැඩේ කරන්න. ඊට පස්සේ කියනවා පොත් බැහැරට දීමට බාර ගැනීමට දැනට ගත වන කාලය අවම කිරීමට පාසල් කළමනාකාරීත්වයට අවශ්‍යයිලු. කියන්නේ පොතක් එළියට යන එක හරිද? සහ පොත් ගෙනල්ලා දෙන වගේ දේවල් කාර්යක්ෂමව මේගොල්ලන්ට කරගැනීමේ අවශ්‍යතාවය තියෙනවලු. කාලය මේ ගත වන කාලය අවම කරගන්නත් උවමනාවක් තියෙනවලු. ඊට පස්සේ කියනවා පාසල් කළමනාකාරීත්වයට අවශ්‍යයිලු. මෙම අවශ්‍යතාවය සඳහා පහත කවරක් වඩාත් උචිත වෙනවාද කියලා තමයි වාගෙන් අහන්නේ. හරිද? රයිට් සරල ප්‍රශ්නයක්නේ. බලන්න එතකොට පළවෙනි කියනවා සංඛ්‍යාංකයක් ඩිජිටයිසර් එකක්. ඩිජිටයිසර්ස් කියන්නේ මේ වගේ ස්ටයිලිෂ් එකක් පාවිච්චි කරලා ලියන්න පාවිච්චි කරන එකක් නේ. ඒතොර ඒක මේ වැඩේට ගැලපෙන්නේ නැහැ. මේ බුක් මැනේජ්මන්ට් සිස්ටම් එකක ඩිජිටයිසර් එකක් කරා චිත්‍රය දැදින්නේ හරිද? ඊට පස්සේ බාහිර දුරට තැටියක් භාවිතා කිරීම. ඒක එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් එකක් පාවිච්චි කරන්න ඕන. මේකේ හાર્ඩ් එකේ ඉඩමදි කතාවක් කියලා තියෙනවා නම් එහෙම මොකක්වත් ඔයාලට කියලා නැහැ. ඒ නිසා මේ උත්තර වැරදි. මේ උත්තර වැරදි. හරිද? ස්පර්ශක තිරයක්. ටච් ස්ක්‍රීන් එකක්. ATM එකකට වගේ නම් හොඳයි. හැබැයි ඉස්කෝලේට ටච් ස්ක්‍රීන් එකක් දීලා තේරුමක් නැහැ.
චුම්බකිත තීරු කියනවා. චුම්බකිත තීරු මොකටද පාවිච්චි කරනවා? කීල්ස් එකට ගිහිල්ලා මොන හරි යන්න බඩු ටිකක් ගන්නකොට වාගේ මැග්නටික් ස්ට්‍රිප් එකේ වාගේ බැංක් කාඩ් එක, ක්‍රෙඩිට් කාඩ් එක, ඩෙබිට් කාඩ් එක ඇදලා දානවා. ඉතින් ඔයා ඉස්කෝලෙන් පොත් ගන්නකොට සල්ලි කියලා ගන්නෑ. හරිද? ඊට පස්සේ පස්වෙනි එකේ තීරුකේත තාක්ෂණයේ භාවිතා කිරීම. අන්න හොඳ උත්තරයක් තියෙනවා. මොකද වෙන්නේ? පොතක් ගන්නකොටම අන්න ටක් ගාලා අපිට පුළුවන් බාකෝඩ් එකට ස්කෑන් කරා, ටක් ගාලා පොත ඉෂුව කරා. එනකොටත් ස්කෑන් කරා මෙන්න අපේ ස්ටොක් එකට පොත ආවා කියලා අපිට ටක් ගාලා බලා ගන්න පුළුවන්. ඒ නිසා හොඳම උත්තරේට වාට යන්න පුළුවන් කීයද? පස්වෙනි උත්තරේට. හරිද? රයිට්. ඒක ඊසි. එච්චර අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. හරිද? රයිට්. බාන හතරවෙනි එක. හරිද? රයිට්. බාන හතරේ අපිට කියනවා මෙන්න මෙහෙම. මුද්‍රක තුනක අභ්‍යන්තර ක්‍රියාවලි පහත වාක්‍ය ඛණ්ඩමකින් ලයිස්තුගත කරලා තියෙනවලු ප්‍රින්ටර්ස් ගැන. ප්‍රින්ටර්ස් වර්ග කීයද? non impact සහ impact කියලා වර්ග දෙකයි. impact කියන්නේ තුඩු ඇදීමට සලස්සලා print කරනවා නම් ඒක impact එකක්. non impact කියලා කියන්නේ තුඩු නැහැ. හරිද? තින්ත ඉහලා ස්ප්‍රේ කරලා තමයි මේ වගේදී දේවල් print කරන්නේ. හරිද? ඒතර ඔන්න impact සහ non impact කියන printers ගැන තමයි මේ දෙකේදී වාගෙන් අහන්නේ. හරිද? බලන්න පළවෙනි වගන්තියේ වාට කියනවා හරිද? චලනය වන මුද්‍රණ හිසක් මගින් තීන්ත ආලේපිත පටියක් මුද්‍රණ කඩදාසිය වැද්දීම. හරිද? movable pointer එකක් තියනවලු. ඒකේ ආලේපිත තින්ත පටියක් තියනවලු. හරිද? මේ පටියේ මෙහෙම වදිනවලු. ඔයාලට පෙන්නලා තියෙනවා dot matrix printer එක මතකද? දෙපැත්තේ හිල් වෙදලා තියෙන පංචර් කරපු කොළ පාවිච්චි කරලා ක්‍රීස් ගාලා dot එකක් කොණ්ඩේ බදින රිබන් එකක් වගේ එකක කොහොම අනින එක තමයි වෙන්නේ. එහෙමම අනිනකොට තමයි වාගේ තින්ත ටික අදාළ එකේ print වෙන්නේ. එහෙනම් මේ කතා කරන්නේ මොකද්ද? චලනය වන මුද්‍රණ හිසක් තියෙනවා නම් හරිද? චලනය වන මුද්‍රණ හිසක් තියෙනවා නම් ඒ වගේම තින්ත ආලේපිත පටියක් තියෙනවා නම් හරිද? මුද්‍රණ කඩදාසිය වදිනවා නම් මේ කතා කරන්නේ dot matrix printer එක ගැන අනිවාර්යෙන්ම. එතකොට මේක ඇවිල්ලා මොකද්ද? impact printer එකකට උදාහරණයක්. හරිද? බාන දෙක සිලින්ඩර් එක මුද්‍රණය යන දෙයට ටෝන ආකර්ෂණය වී ඒවා පසුව කඩදාසියට මාරු වෙනවා. ලේසර් printers. ලේසර් printer එකේ මොකද වෙන්නේ? කුඩු ටික ඉහලා අන ටෝනර් එකෙන් වාට මේක අර වා ෆොටෝකෝපි මැෂින් එකේ ෆොටෝකෝපි ගහලා තියෙනවා නේද? ඒතරම රස්නි කොලයක් වාට එන්නේ. හරිද? අන්න යම් තාක් දුරකට ඒක තර්මල් වගේ. හැබැයි තර්මල් නෙවෙයි. හරිද? සාමාන්‍ය අපි ගෙවල් වල පාවිච්චි කරන වගේ ලේසර් printer එකක් ගත්තොත් මෙන්න මේ වගේ ටෝනර් එකක් දාලා ටෝනර් එකකින් තමයි අන්න කඩදාසියට අර සිලින්ඩර් එක අරගිලා ලස්සනට print කරලා දෙන්නේ. ඒතකොට මේ කතා කරන්නේ අනිවාර්යෙන්ම ලේසර් printer එකක් ගැන. හරිද? ඊට පස්සේ තුඩු nozzles මගින් කඩදාසියට තීන්ත ඉසීම inkjet printers. හරිද? inkjet එකක් විදියට තින්ත ඉහින එක තමයි එයා කරන්නේ. එතකොට මොකද වෙන්නේ? උත්තරේ අපිට යන්න පුළුවන් තින්ත විදුම් මුද්‍රක dot matrix inkjet. හරිද? inkjet එහෙනම් මේක ඇවිල්ලා inkjet එකක් ගැන තමයි ඒ කියන්නේ. රයිට්? එහෙනම් අපිට හතරවෙනි එකට උත්තරයට යන්න පුළුවන්. කීයද? පළවෙනි උත්තරේට A තිත්න්‍යාස, B ලේසර්, C තින්ත විදුම් මුද්‍රක යන්ත්‍ර කියන එකට යන්න පුළුවන්. හරිද? රයිට්. එහෙනම් හතරවෙනි එකත් හරි. හරිද? රයිට්. එතකොට මේ ප්‍රශ්න ඉච්චර සංකීර්ණ ප්‍රශ්න නෙවෙයි කියලා ඔයාලට තේරෙනවා. හරිද? රයිට්. බලන්න පස්වෙනි එක. රයිට්. බලන්න ඔයාලට කියනවා මධ්‍ය සැකසුම් ඒකකයට CPU ගැන අහන්නේ. හරිද? මධ්‍ය සැකසුම් ඒකකයට වෙනත් උපදේශ සමූහයක් ක්‍රියාත්මක කිරීම සඳහා පහත කවරක් හේතු වෙනවද කියලා තමයි වාගෙන් අහන්නේ. මධ්‍ය සැකසුම් ඒකකයක් CPU එකක් පාවිච්චි කරලා වෙනත් උපදේශ සමූහයක් ක්‍රියාත්මක කිරීම සඳහා පහත කවරක් හේතු වේද? හරිද? රයිට්. පළවෙනි එකේ දෙනවා සන්දර්භ සූචනය. සන්දර්භ සූචනය ගැන චුට්ටක් මතක් කරගන්න. සන්දර්භ සූචනයෙන් මොකද වෙන්නේ? අර ක්‍රියායන තත්ත්ව සටහනේ යම්කිසි ක්‍රියායනයක පවතින ක්‍රියායන තත්ත්වයක පවතින එකක් නවත්තපු දෙනින් නැවත පටන් ගන්න උදව් කරන්නේ වාට සන්දර්භ සූචනය. context level context switching. හරිද? ඔයා මොකක් හරි දෙයක් කර ඉන්නවා ඒක පළවෙනි නවත්තරනවා නැවත ආයෙ දෙනින් පටන් ගන්න පුළුවන් නම් අන්න ඒක සන්දර්භ සූචන ක්‍රියාවලිය. එතකොට CPU එකේ ඒකකයකට වෙනත් උපදේශ සමූහයක් ක්‍රියාත්මක කිරීම සඳහා සන්දර්භ සූචනය ඕනද නැද්ද? ඕන. එක PCB එකක් run කරනවා. PCB එකට අදාළ data load කරලා run කරනවා. එයා interrupt එකක් ආවම නවත්තනවා. ඊට පස්සේ අනිත් PCB එක load කරලා එයාව run කරනවා. 2024 විවරණය බලන්න ඒකේ සම්පූර්ණයෙන්ම PCB එක ගැන ලස්සනට MCQ විවරණයේදී වෙන් කරලා කිව්වා සන්දර්භ සූචන ක්‍රියාවලිය ගැන. හරිද? right. ඊට පස්සේ අන්න මොකද වෙන්නේ? අපිට ගන්න පුළුවන් සන්දර්භ සූචන ක්‍රියාවලිය වේකේ වෙනවද නැද්ද? අනිවාර්යයෙන් වෙනවනේ. ඒක වෙනවනේ. එක තැනක ඉඳලා වෙනත් උපදේශයකට මේ වෙනත් උපදේශයක සමූහයක් ක්‍රියාත්මක කිරීම සඳහා ඊට අතුරු බිඳුම අනිවාර්යයෙන් PCB එක පළවෙනි process block එක run වෙනකොට ඒක නවත්තන්ද වෙන්නේ අතුරු බිඳුමක් නිසා. හරිද? එතකොට interrupt එකක් නිසා. interrupt එකක් කියන්නේ මොකද්ද? ක්‍රියායනයක ක්‍රියාකාරීත්ව පෙළ ගැස්ම වෙනස් කරනු ලබන යම් කිසි සාධකයකට අපි කියනවා
ඉන්ටරප්ට් එකක් කියලා. ඒතකොට ඉන්ටරප්ට් එකක් ඇවිල්ලා තමයි එක PCB එකක් නවත්තලා සේව් කරලා අනිත් PCB එක අරගෙන නැවත ලෝඩ් කරන්නේ. එහෙනම් beat ඕන තමයි. හරිද? beat ඕන තමයි. හරිද? ඊට පස්සේ බලන්න C වල ඔයාලට කියනවා පරිශීලකයා පරිගණකයේ ක්‍රියාවිරහිත කිරීමේ විකල්පය ෂට්ඩවුන් ක්‍රියාත්මක කිරීම. ඔයා එකපාරට මේ ඔක්කොම නවත්තලා ෂට්ඩවුන් කරනවා. ෂට්ඩවුන් කරද්දී අර කර හිටපු වැඩේ නවත්තලා අලුත් වැඩක් නැද්ද? අලුත් වැඩක්. මැෂින් එක ඔෆ් කරන්න කියලා කියන්නේ ඩක් දාලා ඔයාව මැෂින් එක ඔෆ් කරලා දානවා. එතකොට මේකත් ඒ කතන්දරේට ඕකේ. එහෙනම් උත්තරේ ABC යන සියල්ලම තමයි මේකට ඔයාට ගන්න පුළුවන් වෙන්නේ. හරිද? රයිට්. එතකොට ෂට්ඩවුන් කරනවා කියලා කියන්නේ එතෙන්දී බලපෑමක් කරනවා. ඔයා කර ඉන්න වැඩේට බලපෑමක් කරලා තමයි ඔයාගේ කම්පියුටර් එක ඕෆ් කරලා දාන්නේ. හරිද? ඒ නිසා ඒක අපිට පාසුවෙන් ගන්න පුළුවන්. රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. රයිට්. බලන්න එතකොට ඊළඟ එකේ වාට කියනවා මෙහෙම 6 වෙනි එකේ ක්‍රමලේඛයක් වේගෙන්ම ක්‍රියාත්මක වන්නේ එයට අවශ්‍ය දත්ත කොහෙද දිනකොටද කියලා තමයි ඔයාගෙන් අහන්නේ. රයිට්. ඒතරක් පොඩ්ඩක් මතක් කරමු. අපි කතා කරනවා අපි දන්නවා අපේ කම්පියුටර් එකක මූලිකවම දත් අපි කපඩා කරන්නේ මොකද අපේ hard disk drive එක ඇතුලේ. HDD එක ඇතුලේ. ඒතර අපි දැන් නම් HDDs වෙනකොට මොකද කරන්නේ? අපි පාවිච්චි කරනවා hard disk නැතුව SSD වගේ දේවලුත්. හරිද? right. ඒතර SSD එකක හව hard disk එකේ තියෙන දත්ත මූලිකවම ගමන් කරන්නේ මෙතනින් කොයි පැත්තටද? ඔයාගේ RAM එකට තමයි ඊළඟට මේ data ටික යන්නේ. හරිද? ඒතර අපි දන්නවා අපේ random access memory එක ඇවිල්ලා හරිද? මේක හදලා තින්නේ මොනවද? DRAMs පාවිච්චි කරලා dynamic random access memory පාවිච්චි කරලා. ඒතර මේවා දැන් දියුණු වෙලා තියෙනවා DDR double data rate RAM විදිහට DDR1 DDR2 3 4 5 වගේ වෙනකන්. ඊට පස්සේ අපි කිව්වා දැන් අපි synchronized dynamic random access memories තමයි පාවිච්චි කරන්නේ. හරිද? RAM එකේවා දන්නවා සාමාන්‍යයෙන් මේ RAM එක සමාන කොටස් වලට කැඩලා තියෙනවා. හරිද? මේක කොටසකට අපි කිව්වා මොකක් කියලාද? රාමුවක් ෆ්‍රේම් එකක් කියලා. මම මේ ප්‍රශ්නෙට උත්තරේ විතරක් නෙවෙයි කතා කරන්නේ ඔයාට. හරිද? රයිට්. එතකොට රාමුවක්. එතකොට ඔන්න ඔය විදිහට රාමු වලින් සාමාන්‍යයෙන් ඔයාගේ කම්පියුටර් එකේ මූලිකවම ඔපරේටින් සිස්ටම් එක මෙහෙයුම් පද්ධතියෙන් ඔයාගේ RAM එකකින් යම් කිසි කොටසක් නිරන්තරයෙන්ම අල්ලගෙනත් ඉන්නවා කියලා ඔයා දන්නවා. ඒතකොට ඔයා මේක ඇතුලේ තියෙන process එකක් මොකක් හරි ගෙනාවොත් මේක ඇතුළට හරිද? අන්න P1 කියන process එක මේකට, P2 කියන process එක මේකට. ওই විදිහට තමයි මේවා save වෙන්නේ කියලාත් ඔයා දන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේකේ තියෙන data අන්න ඊළඟට යනවා ඔයාගේ කම්පියුටර් එකේ CPU වැදගත්ම ගැජට් එක වෙච්ච CPU පැත්තට. එතකොට මම CPU එකට යන්න කලින් cache memory level 3 ව එළිය අඳින්නම්. හරිද? cache level 3 ව අයි එළිය අඳින්නේ. හරිද? ඔයාගේ syllabus එකේ තියෙනවා එයා ඉන්නේ එළිය කියලා. හරිද? හැබැයි 1 2 3 තුනම ඉන්නේ CPU එක ඇතුලේ කියලා මතක තබා ගන්න. හරිද? එතකොට cache memory level 3. හරිද? right. එතකොට level 3 කින් පස්සේ මේ data යන්නේ ඔයාගේ computer එකේ central processing unit එක CPU එක හරිද CPU එකට CPU එක ඇතුලේ පිළිවෙලට ගත්තොත් එහෙම ඉන්නවා කවුද cache L2 මතකය ඊට පස්සේ L1 මතකය ඊට පස්සේ කෙලින්ම මේවා ඔයාගේ කම්පියුටර් එකේ register වලට යනවා register වලින් ඉන්නවා ALU ගණිතමය සහ තාර්කික ඔයට අමතරව CU ඉන්නවා ඒ වගේම අභ්‍යන්තර මතක පත internal memory bus කියන ඒවත් මේක අස්සේ ඉන්නවා. ඒතකොට මෙතන තියෙන data සාමාන්‍යයෙන් යන පිළිවෙල ගත්තොත් එහෙම මොකද වෙන්නේ? මෙතනින් යනවා cache memory level 3ට, level 3 ගෙන් 2ට, 2 ගෙන් 1ට, 1 ගෙන් register සහ CULU විදිහට තමයි මේවා ගමන් කරන්නේ. ඒතකොට මේවා ඔයාලට ලස්සනට මතක තියෙන්න ඕන දේවල්. හරිද? ඒතකොට ඒත් එක්ක මම චුට්ටක් තව මතක් කරන්නම්. ඔයාලට මතක ඇති අපි මේ random access memory එක කොටස් දෙකකට බෙදුවා. RAM එක එකක් මොනවද? SRAM අනිත් එක මොකද්ද? DRAM කියලා වර්ග දෙකකට. හරිද? එතනින් මේ DRAM පාවිච්චි කරලා තමයි කම්පියුටර් එකේ main memory එක කියන අපේ කම්පියුටර් එකේ RAM එක නිර්මාණය කරලා තියෙන්නේ. SRAM පාවිච්චි කරලා තමයි අපේ කම්පියුටර් එකේ registers ඊට පස්සේ cache කියන මතක හදලා තියෙන්නේ SRAM භාවිතා කරලා. හරිද? ඒවා මතක තියෙන්න ඕන. හරිද? right අපි යමු දැන් ප්‍රශ්නෙට. ඒතකොට බලන්න මේ ආයි අපි ප්‍රශ්නෙට අවිල්ල යමුකෝ. බණගෙන ක්‍රමලේඛයක් වේගෙන්ම ක්‍රියාත්මක කරන්න ඒට අවශ්‍ය දත්ත මොකේ තියෙන කොටද කියලා තමයි ඔයාගෙන් අහන්නේ. හරිද? මොකේ තියෙන කොටද ඉතින්? දෘඩ දැඩියේ තියෙනකොට අර ඈත ඉඳන් ගේන්න ඕන. L1 ගාව තිබ්බොත් අන්න ටක් ගාලා දෙන්න පුළුවන් කාටද? රෙජිස්ටර් දීලා ALU ට දීලා ප්‍රොසෙස් කරන්න පුළුවන්. එතකොට මේක තමයි මට මෙතන තියෙන උත්තර වලින් අපිට ලේසියෙන් යන්න පුළුවන් පළවෙනි එකට. අපි නමුත් බලමු hard disk එක වැරදි.
ඊට පස්සේ L2 නීත මතකයේ තිබ්බොත් L1 ට දීලා තමයි යන්න ඕන. ප්‍රධාන මතකයේ තිබ්බොත් ඔයා දැක්කා ඒත් අර පිළිවෙලට යන්න ඕන. ඊට පස්සේ චුම්බක පටියේ තිබ්බොත් එහෙම ඉතින් අද යන්න වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා අන්න හතරත් වැරදි වෙනවා. ඒකට ඔයාලට ලේසියෙන් ගන්න පුළුවන් කීයටද? L1 cache memory L1 ගාව තියෙන ඒවා ටක් ගාලා මෙන්න process කරන්න පුළුවන් state එකේ තමයි තියෙන්නේ. හරිද? රොයි දේවල් ඔය සම්බන්ධව මතක තිබ්බනම් හොඳටම ඇති. හරිද? right. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. බලන්න 7. දශමය 13.125ට තුල්ල වන නිවැරදි ද්විමේය සංඛ්‍යාව. බලන්න 10 පාදයෙන් හරිද? තියෙන්නේ 13.125. හරිද? right. ඒතකොට එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. අපි යමු right. බලන්න අපිට තියෙන්නේ 13 දශම තිබ්බේ 7 වෙනි ගානේ 7 13.125 10 පාදයට මේක දෙකේ පාදයට හරවන්න තමයි අපිට තියෙන්නේ. හරිද? හරි. බලන්න එතකොට අපිට වැඩේ කරන්න පුළුවන් 13 අරගෙන අපිට දෙකෙන් බෙදාගෙන යන්න පුළුවන්. හරිද? නැත්නම් 128 ෆෝමැට් එකට දාන්න ඉතින් අවුලක් නැහැ. ඕන විදිය 13 අරගෙන දෙකෙන් බෙදුවම ඔයාලට එනවා කීයද? 6ක් එනවා. හරිද? ඒතර 6 වරක් 2 12යි එකක් ඉතුරු වෙනවා. ආයි මේක දෙකෙන් බෙදනවා. එතකොට එනවා කීයද? 3යි 3 වරක් 2 6යි ඉතුරු බිඳුවයි. ආයි මේක දෙකෙන් බෙදනවා. මෙතෙන්ට එනවා කීයක්ද? නෑ එකයි දෙවරක් එක දෙකයි ඉතුරු වෙනවා එකක්. ආයි මේක බෙදනවා දෙකෙන්. එතකොට බිඳුවයි. හරිද? මෙතෙන්ට එනවා ඉතුරු වෙනවා කීයක්ද? එකක්. හරිද? එන උත්තරේ යට ඉඳලා උඩට ගන්නවා. එතකොට උත්තරේ එනවා 1.1 දෙකේ පාදයට ඔන්න ඔතෙන්ට. හරිද? ඊට පස්සේ 0.125 0.125 තියෙනවා. අපි දන්නවා මේක හදද්දී අපි මොකද කරන්නේ? අපි මෙන්න මේක බෙදාගෙන කොටස් කීපයකට මේක දෙකෙන් ಗುಣ කරගෙන යන එක තමයි මෙතනදී කරන්නේ. හරිද? right. එතකොට 125 දෙක කොහොමද එන්නේ? 250යි 250 ඇතුළට එනවා. මෙතෙන්ට එනවා නැවත බිඳුවක්. ආයි මේක දෙකෙන් ಗುಣ කරනවා. 250 දෙකක් 500යි 500 ඇතුළට එනවා. ඉස්සරහට බිඳුවක් එනවා. 500 දෙකක් 1000යි ඇතුළට ඉලක්කම් 3යි ලියන්න පුළුවන්. එහෙනම් උත්තරේ උඩ ඉඳලා යට ගන්නවා 0.0.01 දෙකේ පාදයට. එහෙනම් පූර්ණ කොටසට ආපු භාගික කොටස. මේ තියෙන්නේ පූර්ණ කොටස. මේ තියෙනවා වගේ භාගික කොටසට ආපු උත්තරේ. right. එහෙනම් අපි දෙක එකතු කරමු. අපිට තියෙන්නේ 1.1.1ට එකතු කරන්න 0.0.1 දෙකේ පාදයට. right. එකතු කරාම අපිට එනවා 1.1.1 දෙකේ පාදයට. ඔන්න උත්තරේ. හරිද? උත්තරේ කීයද එතකොට අපිට යන්න පුළුවන් මම හිතන්නේ තුන්වෙනි උත්තරේටනේ. 1.1.1 කියන එකට. හරිද? right. ඒක එච්චර අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. තුන්වෙනි එකට යන්න පුළුවන්. හරිද? ඒවා ලේසි. ඊට පස්සේ බලන්න 8 පහත කවරක් අෂ්ටමයේ 674 අටේ පාදයට තුල්ල වේද කියලා තමයි වාගෙන් අහන්නේ. හරිද? right. එතකොට බලන්න තියෙනවා සංඛ්‍යා තුනක්. දෙකේ පාදයෙන් එකයි 10 පාදයෙන් එකයි 16 පාදයෙන් එකයි වාගෙන් අහන්නේ 674 අටේ පාදයට තුල්ල වෙනවද කියලා. right. අපි එකින් එක අරගෙන හදලා බලමු. හරිද? right. බලන්න ඊට පස්සේ අපිට තිබ්බේ මෙන්න මෙහෙම ටිකක් මම ලියා ගන්නම්. A ගත්තොත් එහෙම A තිබුණේ 1.1.0යි 1.3යි 1.2 දෙකේ පාදයට. හරිද? right. අපි බලමු මේක 674ට එනවද කියලා. හරිද? 1.1.0යි 1.3යි 1.2. හරිද? right. අපි ඉස්සර වෙලා මෙයාව වෙන් කරමු බිට් කීය ගානද? 3 ගාන. ඒතර අපිට ගාන එන්න ඕන කීයද? 674. 674 අටේ පාදයටනේ. right. ඒක නම් ඒකෙන් ටක් ගාලා එනවනේ. ඒ අවුලක් නැහැ. මොකද දන්නවද? අර බැලුව ගාම පේනවනේ මේක 3 ගාන වෙන් කර ගාම වැඩේ වෙනවනේ. හරිද? මෙතන 3 කියලා කියන්නේ මොකක්ද? මේක 3ෙන් වෙන් කර ගාම මෙතන තියෙන්නේ 4 ඒවා, මෙතන තියෙන්නේ 2 ඒවා. 4යි 2යි 6යි. මෙතන 4 ඒවා 2 ඒවා 1 ඒවා 4යි 2යි 1යි මෙතන 7යි. මෙතන තියෙන්නේ 4 ඒවා. ඒතකොට මෙතන තියෙන්නේ 4ක්. ඒතර 674 අටේ පාදයට එනවා. එහෙනම් ඒ ඕකේනේ. ඒ ගන්න පුළුවන් පළවෙනියටම.
A හරි ඊට පස්සේ අපි B ව ගමු B මෙන්න B ගේ තිබ්බා 444 10 පාදෙට තමයි තියෙන්නේ. හරිද 444 10 පාදෙට. හරිද? එතකොට මේක 8 පාදෙට හරවලා බලන්න තමයි අපිට වෙන්නේ. හරිද? රයිට්. අපි එක ඉලක්කමක් එතකොට 444 නේ අපිට තියෙන්නේ නේ. රයිට් බලන්න. එතකොට අපිට 444 10 පාදෙන් තියෙනවා. ඒක 8 පාදෙට මේක වෙනවද කියලා තමයි බලන්න ඕන. අපි එහෙනම් මෙහෙම කරමුද? අපි ඉස්සරලා මෙයාව මේ දිමේ කරලෙමු. 674 කියන එක පොඩ්ඩක් දිමේ කරලෙමු. එතකොට අපිට එන්නේ ආයි මෙන්න මේක. හරිද? එතකොට ඒක අපි ළඟ ලියාගත්තොත් එහෙම අපිට බලන්න මේක අපි දිමේ කරගත්තොත් අපිට දැන් දිමේ කරන්න දෙයක් නැහැ. අතන මේ පැත්තේ දිමේ වෙලා තියෙනවා. අපි නමුත් ආයි ලියාගමු. මෙතෙන්ට එනවා ඔහම, මෙතෙන්ට ඔහම, මෙතෙන්ට ඔහම. හරිද? බලන්න ලියමු. 6 කියලා කියන්නේ 1 බිඳුව, 7 කියන්නේ 1 1 1, 4 කියන්නේ 1 බිඳුවයි බිඳුව. හරිද? මේ ටික පොලිමර් ලියන්න. 1 1 බිඳුවයි 1 1 1 1 බිඳුවයි බිඳුවයි දෙකේ පාදෙට. හරිද? රයිට්. මේවට දාලා දශමය අගයන් මේ ආදේශ කරන් 1 2 4 ඒවා, ඊට පස්සේ 8 ඒවා, 16 ඒවා, 32 ඒවා, 64 නෑ. 128 ඒවා මෙතන තියෙනවා 256 එකක්. හරිද? හරි අපි මේ ටික එකතු කරලා බලමු. අපිට එනවා 256 ධන 128 ධන ඊට පස්සේ 32 ධන 16 ධන 8 ධන 4 444යි. එහෙනම් ඒක හරියටම හරි. රයිට් මෙතෙන්ට අවිල්ලා තියෙනවා අපිට 444 10 පාදෙට. එහෙනම් මොකද වෙන්නේ? B හරි එකක් විදියට ගන්න පුළුවන්. B හරි. හරිද? right. අපි එමු ඊළඟට C වලට. C වල අපිට තියෙනවා මෙන්න C 2යි BC 16 පාදෙට. හරිද? 2යි BC 16 පාදෙට. හරිද? right. එහෙනම් අපි ඉස්සර වෙලා මේ දීලා තියෙන සංඛ්‍යාව ওই විදිහටම අපි ටක් ගාලා 16ටත් හරවගෙන ඉමු. එතකොට අපිට ලේසි. හරිද? right බලන්න 674 මේක මෙතනින් වෙන් කරන්න 674 8 පාදෙට තිබ්බේ අපි මේක බෙදුවා 6 ලිව්වා 1 1 බිඳුව විදියට මේක ලිව්වා 1 1 1 විදියට 1.2 විදියට. ඒතකොට අපිට මේක දිමේ කරාට පස්සේදී ආවේ 1 1 බිඳුවයි 1 1 1 1.2. ඔබ තමයි දෙකේ පාදෙදී ආවේ. හරිද? right මේක හරිද? එතකොට අපි මේක බෙදනවා බිට් කීය ගානේද? අන්න 4 ගානේ වෙන් කරනවා. 1 2 3 4යි මෙතනින් වෙන් වෙනවා. 1 2 3 4යි මෙතනින් වෙන් වෙනවා. මදි එක්කෙනාට බිංදු 3ක් දාන්න. හරිද? right. බලන්න මෙතෙන්ට එන්නේ කීයද කියලා? මෙතෙන්ට එන්නේ 1 2 4යි 8යි. හරිද? 8යි 4යි නේ. 8යි 4යි 12යි. 12 කියන්නේ මොකක්ද? C. 12 කියන්නේ C. ඒ 1යි 2යි 4 නෑ 8යි. 8යි 2යි 10යි 11යි 11 කියලා කියන්නේ B මෙතන තියෙන එක 1යි BC තමා 16 පාදෙට උත්තරේ එන්නේ. එහෙනම් මොකද එන්නේ? C වගන්තිය වැරදි වෙනවා. හරිද? right. එතකොට උත්තරේට යන්න පුළුවන් A සහ B. චර අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. හරිද? right. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. A සහ B විතරයි මේකේ හරි එක වෙන්නේ. හරිද? right. වන 9 වෙනි ප්‍රශ්නේ. හරි කියනවා උපදේශක යොමුව ඇඩ්‍රස් ෂඩ්දශමය 5A1 ලෙස දැක්විනිලු. එම යොමුව දශමය ආකාරයෙන් කුමක් වෙනවද කියලා තමයි අහන්නේ. හරිද? 5A1 කියන එක. right. ඉතින් අපි අදලා බලමු 5A1 කියන එක. හරිද? අපි යමු බෝඩ් එකට. right. බාන්න තියෙනවා 5A1. අපේ ප්‍රශ්න අංකය ඇවිල්ලා 9 වෙනි ප්‍රශ්නේ. 5A1 අපිට තියෙන්නේ 16 පාදෙන්. එතකොට මේකට ගැළපෙන දශමය අගය මොකක්ද කියලා තමයි අහන්නේ. හරිද? right. ඉතින් ඔයාලට පුළුවන් 5A1 කියන එකට දාලා දශමක අගය හොයාගන්න කොහොමද? මේක බිට් 4 ගානේ ලියලත් ඔයාලට හොයාගන්න පුළුවන්. හරිද? දශමක අගයනේ 8 පාදෙන් නෙවෙයි අපිට කෙලින්ම 10ට දාගෙන ලේසි මෙහෙම කරගමු අපි. 5 තියෙනවා, A තියෙනවා, 1 තියෙනවා. අහමනේ තියෙන්නේ. හරිද? ඒතර මේ තියෙන්නේ 16 බිඳුවෙනි බලය.
මේ තියෙන්නේ 16 පළවෙනි බලය. මේ තියෙන්නේ 16 2. ඒතර මොකද වෙන්නේ 16 දෙකෙන් තියෙනවා 5ක් ධන 16 එකෙන් තියෙනවා ඒ කියන්නේ 10 ධන 16 බිඳුවෙන් තියෙනවා කීයක්ද 1ක්. හරිද? ඒතර 16 දෙවෙනි බලය කියන්නේ කීයද 256යි. 256 ගුණ කිරීම 5ක් මෙතන තියෙනවා. ධන 16 1 කියලා කියන්නේ වාට එනවා මෙතනට 16ක්. හරිද? 16 ගුණ කිරීම 10ක් තියෙනවා. ධන 16 බිඳුව ඕනම බලයක දර්ශකයක් මේ බිඳුවෙනි දර්ශකය මොකද වෙන්නේ 1යි. එහෙනම් 1 වැඩි කිරීම එකක් මෙතෙන්ට තියෙනවා 256ව 5ක් වාට එනවා කීයද? අපි අදලා බලමු 256ව 5ක් වාට එනවා 1280යි 1280යි ධන 160 ධන 1. හරිද? ওই ටික එකතු කරන්න තියෙන්නේ. හරිද? එතකොට 1280 ධන 160 ධන 1 1441යි 1441 10 පාදයට ඔන්න උත්තරය ආවා. හරිද? රයිට්. චර අමාරු නෑ. ඒ වයින් සරල ගණන්. හරිද? රයිට්. එතකොට උත්තරේ දෙවෙනි එකට යන්න පුළුවන් ඔයාට 9 වෙනි ප්‍රශ්නෙට. රයිට්. බාන 10 ඔරිගිනල් ඉඩ ස්පේස් සහ පේලි යවුම් ලයින් බ්‍රේක්ස් ද සමග ලේඛනයක් අනුලක්ෂණ 2048කින් සමන්විත වෙනවලු. ලයින් බ්‍රේක්ස් එහෙම තියෙන්නේ මොකද ඇස්කිවලනේ. හරිද? එතකොට ඔයාලට කියනවා බලන්න මේ බිට් 2048කින් තියෙනවලු. අවශ්‍ය දේවල් නෝට් කරන්න මෙන්න 2048කින් තියෙනවලු. ලයින් බ්‍රේක් එකත් එක්ක. සමතා බිටුව පැරිටි බිට්ස් පාවිච්චි කරන්නේ අපි මොනවටද? අපි පාවිච්චි කරන්නේ ASCII වලට විතරයි. හරිද? මෙම ලේඛන ASCII වලින් ආකේතනය කිරීමට බිටු කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද කියලා තමයි ඔයගෙන් අහන්නේ. හරිද? රයිට්. ඔයාලට මතක තියෙන්න ඕන කාරණා මොනවද? අපි හැමදාම මතක් කරනවා ඔයාට එක එක කේත පද්ධති වල අපිට තියෙනවා BCD. හරිද? 2024 විවරණය බලන්න අනිවාර්යෙන් BCD වල අපිට තියෙනවා බිට් කොච්චරද 4ක්. හරිද? එතකොට බිට් 4ක් තියෙනින්ද 2 4 අනුලක්ෂණ තිබුණා 16ක්. හරිද? ඊට පස්සේ ASCII වලට ආවට පස්සේ ASCII වල තිබ්බා බිට්ස් 7ක්. එතකොට මෙන්න 2 7 වාට එනවා 128ක් අනුලක්ෂණ. ඊට පස්සේ මේක තව ටිකක් දියුණු කරලා හැදුවා extended EASCII කියලා එකක්. EASCII extended ASCII ඒකේ බිට් 8ක් තිබුණා. ඒ ඇවිල්ලා EBCDIC වල. හරිද? ඒතකොට ඒ නිසා මේක ගැන අපි කතා කරන්න හැබැයි ඕම එකකුත් තිබුණා. හරිද? ඊට පස්සේ ආයෙ තිබුණා EBCDIC යන බිට් 8ක් තිබ්බා. ඒ නිසා අනුලක්ෂණ දෙකේ 8ක් තිබ්බා. ඒ කියන්නේ 256ක් වාට තිබ්බා. ඊට පස්සේ යුනිකෝඩ් වලට ආවට පස්සේ යුනිකෝඩ් වල බිට් කීයක් තිබ්බද? 16ක් තිබ්බා. ඒක නිසා 2 16 65536ක් අනුලක්ෂණ තිබුණා. හැබැයි මේකෙන් අවුට්ඩේටඩ් අපි කියනවා බිට් දැන් නම් 40 ගාණක් විතර යුනිකෝඩ් වලට එනකොට ඔයාට හම්බ වෙනවා. හරිද? එතකොට වාගෙන් අහන්නේ මේ ලයින් බ්‍රේක් එකත් එක්ක මේ පැරිටි බිට් එකේ අනුලක්ෂණ 2048කින් සමන්විත වුණා. සමතා බිටුවද භාවිතා කරමින් මෙම ලේඛනය ASCII වලින් ආකේතනය කරන්න බිටු කොච්චර වුණද කියලා අහන්නේ. ඉතින් සරල සීන් එක මොකද්ද? ඔයා දන්නා මේ පැරිටි බිට් එකේ පැරිටි බිට් කියන සංකල්පය පාවිච්චි කරලා හරිද? පැරිටි බිට් එක පාවිච්චි කරලා ඔයා දත්තයක් යවද්දී පැරිටි බිට් එක සඳහා එක බිටුවකුත් ඊට පස්සේ දත්තේ වැලියු එක නිරූපණය කරන්න. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට එනකන් මේකේ වටිනාකම නිරූපණය කරන්න වැලියු එක නිරූපණය කරන්න 7 බිට් පාවිච්චි කරනවා. එතන 7 බිට් මෙතෙන්ට එනකොට එක බිට් එකක් පාවිච්චි කරා. හරිද? ඒතර ඔක්කොම බිට් ගාන කීයද? මෙතන ඉඳන් මෙතෙන් එනකොට බිට් වලට හම්බ වෙනවා කොච්චරද? බිට් 8ක්. 8 බිට්ස් වලින් තමයි ඔක්කොම ටික හැදිලා තියෙන්නේ. හරිද? ඒතර පැරිටි බිට් එක විදියට වාට ලැබෙන්න පුළුවන්ොත් කීයද? එක්ක පැරිටි බිට් එක විදියට බිඳුව තමයි ලැබෙන්නේ. පැරිටිස් වර්ග දෙකයි මොකද්ද? even පැරිටි අනිත් එක odd පැරිටි කියන විදියට පැරිටි වර්ග දෙකකුත් ඔයාට හම්බ වෙනවා. හරිද? රයිට්. ඒතර එක සහ බිඳුව විදියට පැරිටිස් දෙකකුත් ඔයාට තියෙනවා. හරිද? එතකොට ඔක්කොම බිට් 8ක් තියෙනවා නම් ඉතින් අනුලක්ෂණ ඔයාට තියෙනවා නම් 2048ක් කාට හරි යවන්න මේක යවන්න වෙන්නේ බිට් 8 ගානේ. ඒ නිසා 2048 ගුණ කිරීම 8 කියන උත්තරේට තමයි ඔයාට යන්න වෙන්නේ. බිට් 8 ගානේ මේක යවන්න වෙන නිසා. හරිද? රයිට්. එතකොට උත්තරේ 4 වෙනි එකට යන්න පුළුවන්. ඒක එච්චර අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. අතන බිට් 7යි පැරිටි බිට් එකත් එක්ක 8යි කියන එක මතක නම් ඔයාට උත්තරේට යන්න පුළුවන්. හරිද?